අශ්වකරත්ත යුගයේ අවසන් වුණේ අශ්ව ඉවරලා නෙවෙයි. වාෂ්ප එන්ජින් යුගයේ අවසන් වුණේ ගල් අඟුරු ඉවරලාත් නෙවෙයි. ඒ වගේම ගැසොලින් එන්ජින් යුගයේ අවසන් වෙන්නේ පෙට්‍රල් හෝ ඩීසල් ඉවරලා නෙවෙයි. මේ වීඩියෝ එක විනාඩි 10යි. 2026 ජීවත් වෙන කෙනෙක් විදිහට EV ගැන ඔයා දැනගන්න ඕන හැම දෙයක්ම මේ විනාඩි 10 ඇතුළේ අපි කතා කරනවා. එහෙනම් වැඩි විස්තර නැතුව යමු කතාවට. EV කියන්නේ ලෝකේ අනාගතය. ඔයා පෙට්‍රල් සුවඳට කොච්චර ආදරය කරත් ඒ සුවඳ තවත් වැඩි කාලයක් මේ මිහිපිට තියෙන එකක් නෑ. ඒක තමයි යථාර්ථය. ලෝකේ ඉන්ධන පරිභෝජනය මේ විදිහටම ගියොත් තවත් දශක 5කට 6කට අපිට ඇති වෙන්න තෙල් තියෙනවා. හැබැයි තෙල් ඉවර වෙනකල් ලෝකේ බලාගෙන ඉන්නේ නෑ. මිනිස්සු ඊට වඩා ලාභදායී වඩා පහසු කාර්යක්ෂම තාක්ෂණයකට මාරු වෙනවා. ඒ නිසා ඊළඟ බැටන් එක EV එක අතට යනවා. ඒක තමයි ඇත්ත. හැබැයි එතනින් අදහස් වෙන්නේ නෑ වර්තමානයේ පාවිච්චි වෙන EV බැටරි ටෙක්නොලොජි එක සුපිරි කියලා. ඇත්තම කතාව ඒක සෑහෙන අකාර්යක්ෂමයි. නමුත් ගැසොලින් එන්ජින් එක ඒක වසර 100 ගාණක් තිස්සේ දියුණු කරපු ඕල්මෝස්ට් ලිමිට් එකටම පොලිෂ් කරපු මැචුවර් ටෙක්නොලොජි එකක් කියලා කියන්න පුළුවන්. ඒත් EV බැටරි ටෙක්නොලොජි එක තාම ඉවෝල්ව් වෙනවා. තාම ඉම්ප්‍රූව් වෙනවා. මේ තාක්ෂණයට තව ලොකු චැලෙන්ජස් කිහිපයක්ම පහු කරන්නත් තියෙනවා. ඉතින් මේ වඳුරු මොලයක් තියෙන මිනිස් වර්ගය අනාගතයේදී ලිතියම් අයන් වලින් එහාට ගියපු වඩා හොඳ බැටරි තාක්ෂණයක් හදනවා කියන එක ස්ථිරයි. හැබැයි වර්තමානයේ තියෙන EV ටෙක්නොලොජි එක අද තියෙන බැටරි සිස්ටම් තවම තියෙන්නේ කළු සුදු රූපවාහිනී යුගයේ කියලා කිව්වොත් නිවැරදි. තවත් සරලව කිව්වොත් ගැසොලින් එන්ජින් එක වර්තමානයේ, EV කියන්නේ අනාගතය. ඉතින් මේ ගැසොලින් එන්ජින් එක සහ EV ටෙක්නොලොජි එක කියලා කියන්නේ අන්ත දෙකක්. ඔයාලට ඩිසිෂන් එකක් ගන්න වෙන්නේ මේ අන්ත දෙක අතරේ. සරලවම කිව්වොත් EV කියන්නේ ලෝකෙට ගැලපෙන තාක්ෂණයක්. හැබැයි EV ලෝකෙට ඔයා ගැලපෙනවද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරන්නේ. ඔයා දන්නවද කිසිම වාහන නිෂ්පාදකයෙක්ට නැති ධනයක්, තාක්ෂණයක් සහ හැකියාවක් තියෙන ලෝකෙ ලොකුම වාහන නිෂ්පාදකයා වෙච්ච Toyota මේ EV රේස් එකේ පස්සෙන් ඉන්නේයි කියලා. හැම වාහන නිෂ්පාදකයෙක්ම EV මාකට් එකේ තමන්ගේ කොටස රැක ගන්න මාරම try එකක් දෙන මේ වෙලාවේ 100,000 ගාණක් අලුත් EV brands මේ මාකට් එකේ සෙල්ලම් දානකොට ඒ විතරක් නෙමෙයි මිනිස්සුත් පිස්සු හැදිලා වගේ EVs මිලදී ගන්නකොට ඇයි මේ Toyota තාමත් hybrid අටවට ඉන්නේ? Toyota EV failed? නැහැ. ඇත්තම කතාව ඒක නෙමෙයි. Toyota කියන්නේ reliability කියන වචනයට තවත් නමක්. ඔයා දන්නවා Toyota එකක් ගත්තොත් අවුරුදු 20ක් 30ක් කිසිම කරදරයක් නැතුව දුවන්න පුළුවන් කියලා. ඉතින් Toyota වලට ඕනේ නැහැ තවම evolve වෙන, තවම unreliable තාක්ෂණයක් තමන්ගේ පාරිභෝගිකයන්ගේ පිට පටවන්න. Toyota සමාගම පිටින් පේනවට වඩා EV ගැන ඇතුලෙන් ලොකු වැඩ ටිකක් කරගෙන යනවා. හැබැයි මේ තාක්ෂණය තවම Toyota ස්ටෑන්ඩඩ් එකට ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ තාක්ෂණයේ අවශ්‍ය තරමට මැචුවර් වෙනකම් වර්තමාන ලෝකයට ගැලපෙන විශ්වාසවන්ත වාහන නිෂ්පාදනය කරමින් ඉන්නවා. සරලවම කිව්වොත් අනිත් අය අනාගතය අත්හදා බලද්දී Toyota කරන්නේ අනාගතේ පර්ෆෙක්ට් වෙනකම් වර්තමානයේ පාලනය කරන එක. ඒක තමයි Toyota වල ස්ට්‍රැටජි එක. Toyota මේ විදිහට EV ලෝකයේ උඩු යටිකුරු කරන්න පුළුවන් ගේම් චේන්ජින් ප්‍රොජෙක්ට්ස් කීපයක්ම කරගෙන යනවා. ඔය අහලා ඇති Toyota වල BZ සීරීස් එක ගැන. ඒ කියන්නේ Beyond Zero කියන එක. දැනටමත් BZ4X වගේ මොඩල්ස් මාකට් එකට ඇවිල්ලා තියෙනවා. වාහන නිෂ්පාදන සමාගමක් විදිහට Toyota මොනවා කීවත් යථාර්ථය තමයි ඒවා තාමත් රියල් මාකට් එකේ ටෙස්ට් කරන පයිලට් ප්‍රොජෙක්ට්ස් විතරයි. Toyota try කරන්නේ solid state battery කියන තාක්ෂණය යථාර්ථයක් කරන්න. අද තියෙන EV එකක් පැය ගාණක් charge කරන්න ඕනේ වුණාට මේ solid state battery එකක් විනාඩි 10ක් වගේ ඇතුළත full charge කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි එකපාරක් charge කරාම කිලෝමීටර් 1000කට වඩා වැඩි දුරක් යන්න පුළුවන් වෙන විදිහට තමයි Toyota මේක plan කරන්නේ. ඉතින් හිතලා බලන්නකෝ විනාඩි 10න් charge කරලා කිලෝමීටර් 1000ක් යන්න පුළුවන් නම් අන්න එදාට තමයි Toyota බලාපොරොත්තු වෙන මට්ටමට EV එකක් reliable වෙන්නේ. අන්න ඒ දවස් වෙනකන් තමයි Toyota මේ රේස් එකෙන් අයින් වෙලා පයින් යන්නේ. හැබැයි ඔයා හිතන්නේ ඒක ගොඩාක් දුර තියෙන ඉලක්කයක් කියලාද? නෑ. එයාලගේ ටාගට් එක 2030ට කලින් මේ තාක්ෂණයේ පාරට ගේන්න. එතකම් මෙයාලා කියන්නේ hybrid තමයි දැනට තියෙන හොඳම විසඳුම කියලා. ඉතින් Toyota කරන්නේ අනාගතය වෙනුවෙන් ලෑස්ති වෙන ගමන් වර්තමානයේ ඉන්න ඔයාට කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වාහන විපණන එක. දැනට ලෝකයේ තියෙන EV වලින් අති බහුතරයක් වගේ පාවිච්චි කරන්නේ ලිතියම් අයන් කියන බැටරි තාක්ෂණය. මේක අපිට අලුත් දෙයක් නෙමෙයි. 1991 අවුරුද්දේ Sony සමාගම තමයි මුලින්ම මේ බැටරි තාක්ෂණය ලෝකෙට අඳුන්වලා දුන්නේ. එදා ඉඳන් අවුරුදු 30කට වඩා වැඩි කාලයක් තිස්සේ අපේ අතේ තියෙන ෆෝන් එකේ ඉඳලා EV එකට එනකම්ම හැම දෙයකටම පාවිච්චි වෙන්නේ මේ තාක්ෂණය තමයි. ඊටාම සරලව කිව්වොත් ඔයාගේ අතේ තියෙන iPhone එකකුත් පාරේ දුවන BYD එකකුත් අතර බැටරි තාක්ෂණයේ ලොකු වෙනසක් නැහැ. ඉතින් iPhone එකට වෙන දේම තමයි BYD එකකට වෙන්නේ. නමුත් මේක තමයි දැනට අපිට තියෙන සාර්ථකම සහ පරිණතම විසඳුම. හැබැයි මේ ලිතියම් අයන් බැටරි තාක්ෂණයේ සීමාවන් දැන් අපිට ටිකෙන් ටික දැනෙන්න පටන් අරගෙන තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ බැටරි රේස් එකේ ඊළඟ බැටන් එක ගන්න සෝඩියම් අයන් තාක්ෂණය ලෑස්ති වෙලා ඉන්නේ. මෙයා දැනටමත් වෙළඳපොළට එන්න දොරකඩටම ඇවිල්ලා ඉන්නේ. ලිතියම් කියන්නේ ටිකක් හොයාගන්න අමාරු මිල අධික ලෝහයක්නේ. හැබැයි සෝඩියම් කියන්නේ අපි හැමෝම දන්න සාමාන්‍ය ලුණු වලක් තියෙන මූලද්‍රව්‍යයක්.
මිල සෑහෙන අඩුයි. ලිතියම් අයන් බැටරි එකට වඩා කාර්යක්ෂමතාවය ඇතින් පොඩ්ඩක් පිටිපස්සෙන් හිටියට මේකෙන් EV එකක මිල සෑහෙන ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන්. හැබැයි මේ හැමෝටම වඩා ඉහළින් ඉන්න සුපිරිතරුව තමයි solid state battery කියලා කියන්නේ. මෙයා තමයි ලෝකේ නියම EV බලාපොරොත්තුව. අද තියෙන බැටරි වල තියෙන්නේ දීර්ඝමය ද්‍රව්‍යයක්නේ. හැබැයි solid state වලදී ඒක සම්පූර්ණයෙන්ම ඝන ද්‍රව්‍යයකට මාරු වෙනවා. මේකෙන් ලැබෙන වාසි ටික ඇහුවොත් ඔයා පුදුම වෙයි. අද තියෙන බැටරි වලට වඩා දෙගුණයක් විතර ධාරිතාවයක් මේකේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේක මාරම ආරක්ෂිතයි. ගිනි ගැනීමේ අවදානම ඉතාම අවමයි. මට හිතෙනවා මේ solid state බැටරිය පාරට ආපු දවසට තමයි නිල වශයෙන්ම ගැසලින් එන්ජින් එකේ අවසන් වෙන්නේ කියලා. මොකද එදාට පෙට්‍රල් වාහනයකට වඩා හැම අතින්ම ඉහළ ඉක්මනින් charge වෙන වැඩි දුරක් දුවන්න පුළුවන් වාහනයක් වාට ලැබෙනවා. හැබැයි ඉතින් මුල් කාලේදී මේ බැටරි තාක්ෂණයත් සෑහෙන මිල අධික වෙයි. අපි දැන් මේ බැටරි ටෙක්නොලොජිස් තුන ගැන පොඩ්ඩක් සංසන්දනය කරලා බලමු. මුලින්ම අපි කවුරුත් දන්න ලිතියම් අයන්. මේක තමයි අද තියෙන සාර්ථකම සහ වැඩිපුරම පරීක්ෂාවට ලක් වුණු විසඳුම. මේ විදි කිලෝවොට් අවර් එකක මිල $100ත් 110ත් සීමාවටම බහැලා තියෙනවා. මේකේ ලොකුම පොයින්ට් එක තමයි රිලයබිලිටි එක. මොකද අවුරුදු 30ක් තිස්සේ අපි මේක පදම් කරලා තියෙන්නේ. හැබැයි මේකේ අවාසිය තමයි ලිතියම් කොබෝල්ට් වගේ දුර්ලභ ලෝහ මත යැපෙන්න සිද්ධ වීම සහ ආරක්ෂාව පැත්තෙන් තියෙන පුංචි අවදානම. ඒ කියන්නේ අදටත් EV එකක් ගිනිගත්තොත් ඒක පෙට්‍රල් වාහනයක් ගිනිගන්නවට වඩා භයානකයි. ඊළඟට සෝඩියම් අයන්. මෙයාගේ ලොකුම පොයින්ට් එක තමයි මිල. ලිතියම් අයන් වලට වඩා 120ක් 30ක් විතර අඩුවෙන් මේ බැටරි හදන්න පුළුවන් වෙයි කියලා තමයි ගණන් බලලා තියෙන්නේ. ඒ වගේම මේක ගොඩක් ආරක්ෂිතයි. අධික සීතලටත් හොඳට ඔරොත්තු දෙනවා. හැබැයි මෙතන තියෙන ලොකුම අභියෝගය තමයි එනර්ජි ඩෙන්සිටි එක. සරලව කිව්වොත් එකම බරක් තියෙන ලිතියම් අයන් බැටරි එකකට වඩා මේකෙන් යන්න පුළුවන් දුර අඩුයි. මේක ඉදිරි වසර කිහිපය ඇතුලේ ලොකු පෙරලියක් කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න සෝඩියම් අයන් ආවා කියලා ලිතියම් අයන් බැටරිස් රිටයර් වෙන්නේ නැහැ. මොකද කාර්යක්ෂමතාවය ඇතින් තවමත් ලිතියම් අයන් ඉස්සරහින් ඉන්න නිසා. අන්තිමට solid state. මෙයා තමයි ලෝකේ වෙනස් කරන කෙනා. ලිතියම් අයන් බැටරිය නිල වශයෙන් පෙන්ෂන් යවන්න පුළුවන් වෙන්නේ මෙයාට විතරයි. මෙයාගේ වාසි ගැන කිව්වොත් විනාඩි 10කින් වගේ charge කරන්න පුළුවන්. කිලෝමීටර් 1000ක් විතර රේන්ජ් එකකට යන්න පුළුවන් කියලාත් කියනවා. ඒ වගේම ගිනි ගැනීමේ අවදානම එහෙමත් ඉතාම අඩුයි. හැබැයි ප්‍රශ්නය තමයි මේක හදන්න යන වියදම. ලිතියම් අයන් බැටරියක් වගේ දෙගුණයක විතර කොස්ට් එකක් මේක හදන්න වැය වෙයි කියලා තමයි ගණන් බලලා තියෙන්නේ. ඒ වගේම මේක මාස් ප්‍රොඩක්ෂන් කරන්න තරම් තාම ලෝකේ කර්මාන්ත ශාලා සූදානම් නැහැ. මේක පාරට එන්න නම් අඩුම තරමේ 2030වත් වෙයි. සරලවම කිව්වොත් ලිතියම් අයන් කියන්නේ වර්තමානයේ. සෝඩියම් අයන් කියන්නේ ලාභදායී ළඟ විකල්පයක්. solid state කියලා කියන්නේ අනාගතය. දැන් මම දන්නවා ඔයා හිතන දේ. එතකොට 2025 දී අපි ගත්තු brand new petrol hybrid හෝ EV වාහන වලට මොකද වෙන්නේ කියලා. මුලින්ම බලමු petrol සහ hybrid වලට මොකද වෙන්නේ කියලා. අත්‍තරම කිව්වොත් මුකුත් වෙන්නේ නැහැ. petrol සහ hybrid වාහන තව දශකයක් විතර යනකම් ওই විදිහටම නිෂ්පාදනය වෙයි. ඩිමාන්ඩ් එක අඩු වෙද්දි සමහර විට තෙල් මිලත් ගොඩක් අඩු වෙන්න පුළුවන්. අනික මේ වාහන වලට තවත් දශකයක් දෙකක් යනකම් ආෆ්ටර් සර්විස් සහ ස්පෙයා පාර්ට්ස් වල කිසිම අඩුවක් වෙන්න ඉඩක් නැහැ. ඒ නිසා ඒ ගැන බය වෙන්න දෙයක්වත් නැහැ. ඊළඟ ප්‍රශ්නේ වර්තමානයේ තියෙන EV වලට මොකද වෙන්නේ කියන එක. මෙතනදී වෙන්නේ හරියටම iPhones වලට වෙන දේම තමයි. iPhone 17 Pro Max එකක් ආවා කියලා අපි 12 Pro Max හෝ 13 Pro Max අයින් කරන්නේ නැහනේ. ඒවට තාමත් සර්විස් තියෙනවා. බැටරි එකක් උනත් රිප්ලේස් කරන්න පුළුවන්. හැබැයි වෙන්නේ එකම දෙයයි. තාක්ෂණය පරණ වෙනවා. රීසේල් වැලියු එක සැලකිය යුතු ගානකින් අඩු වෙනවා. ඇයි EV වල රීසේල් වැලියු එක පෙට්‍රල් හෝ හයිබ්‍රිඩ් වාහන වලට වඩා වේගෙන් අඩු වෙන්නේ? මේක තේරුම් ගන්න නම් ඔයා ස්මාර්ට්ෆෝන් විප්ලවයේ ආරම්භය මතක් කරගන්න ඕන. ඔයාලට මතකද 2007 2008 කාලේ අර පත්තරේ අන්තිම පිටුවේ තිබ්බ ෆෝර්මියුලා ලයිස්තුව දිහා බලලා හීන මවපු කාලේ. එතකොට මොබයිල් ෆෝන් ලෝකේ රජා වෙලා හිටපු Nokia N95 ෆෝන් එකක් රුපියල් ලක්ෂයක් විතර වුණා. අද තියෙන උද්දමනයත් එක්ක ගලපලා බැලුවොත් එදා රුපියල් ලක්ෂයක් කියලා කියන්නේ වර්තමානයේ රුපියල් ලක්ෂ 7ක් 8ක් වගේ ලොකු මුදලක්. දැන් පොඩ්ඩක් ඔයා මෙහෙම හිතන්න. එදා රුපියල් ලක්ෂ 8ක් වගේ වටිනාකමකට තිබ්බ N95 වගේ ෆීචර්ස් තියෙන ෆෝන් එකක් අද රුපියල් කීයකට මිලදී ගන්න පුළුවන් වේද? රුපියල් 5000ක් නැත්තම් 10000ක්. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 8ක තිබුණු වටිනාකම අද රුපියල් 5000ට බහැලා. ඇයි එහෙම වුනේ? ඒකට හේතුව තමයි තාක්ෂණයේ පරිණත වීම. තාක්ෂණය දියුණු වෙලා පොදු වෙන්න පටන් ගද්දී ඒක හදන්න යන වියදම වේගයෙන් පහළ බහිනවා. EV වාහනයක් අද ඉන්නේ N95 එකක් එදා හිටපු තැනට පොඩ්ඩක් ඉස්සරහින් කියලා කියන්න පුළුවන්. උදාහරණෙන්ම කිව්වොත් හරියට අර ස්පීකර්ස් 7ක් 8ක් තියෙන Chinese TV phones එන්න පටන් ගත්ත කාලේ අන්න ඒ වගේ කාලෙක. මම මේ මොබයිල් ෆෝන්ස් එවලූෂන් එක ගත්තේ උදාහරණයක් විදිහට විතරයි. EV වල මිල මේ මොබයිල් ෆෝන් තරම්ම ඩිප්‍රීෂিয়েට් වෙන එකක් නෑ. නමුත් EV වල මිල තීරණය කරන ප්‍රධානම සාධකය වන බැටරි තාක්ෂණය දවසින් දවස ලාභ වෙනවා. අද ඔයා ලොකු ගාණක් දීලා ගන්න තාක්ෂණය තව අවුරුදු කිහිපයකින් ඉතාමත් අඩු මිලකට ගන්න පුළුවන් වෙනවා. 2016 දී EV එකක බැටරිය හදන්න වාහනේ මුළු වියදමින් 50%කට වඩා ගියා. ඒ කියන්නේ වාහනේ මිලෙන් භාගයක්ම බැටරි එක. 2024 දී ඒක 28%කට වගේ බැස්සා.
2026 වෙද්දී ඒක 122ක්. 2030 වෙද්දී මේක 19%ක් දක්වාම වගේ අඩු වෙයි කියලා තමයි කියන්නේ. හැබැයි මෙතන තියෙන එකම ප්‍රශ්නය බැටරි හදන්න යන වියදම විතරක් නෙමෙයි. ඒ බැටරියේ තියෙන ඩියුරබිලිටි එක. දැනට තියෙන තාක්ෂණය එක්ක EV එකක ලොකුම වියදමක් යන බැටරි එකේ ඔප්ටිමම් පර්ෆෝමන්ස් එක, ඒ කියන්නේ උපරිම කාර්යක්ෂමතාවය තියෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 8ක් වගේ කාලයක් විතරයි. ඊට පස්සේ ඒක හිමින් පහළට බහින්න පටන් ගන්නවා. ඒ වගේම අදින් අවුරුදු 8ක් යනකොට ඔය ආධාරගත්තු EV එක තාක්ෂණය අතින් කොයිතරම් පිටුපස්සෙන් ඉදීද? ඒ වෙද්දි අලුතින් එන EV එකක් විනාඩි 10න් charge කරලා කිලෝමීටර් 1000ක් යන්න පුළුවන් තරට අනිවාර්යයෙන්ම වෙලා ඉඳී. හැබැයි ඔය පෙට්‍රල් වාහනයක් ගත්තොත් අදින් අවුරුදු 8කට පස්සෙත් ඒකේ එන්ජින් එක තිබුණා වගේම තියෙයි. තාක්ෂණය ඇතුළුත් ලොකු වෙනසක් දැන් එකක් නැහැ. ඉතින් අවසාන කතාව මේකයි. ඔයා ලෑස්ති නම් EV ලෝකයේ අත්දැකීම් ඔයාට දැන් ඉඳන්ම ගන්න පුළුවන්. හැබැයි ඔයා ඒ වේගෙන් වෙනස් වීමට ආර්ථිකමය වශයෙන් ලෑස්ති නම් විතරයි. මොකද 2007 2008 කාලේ Nokia N95 ගත්තු කවුරුත් ඒ කාලේ දුකින් හිටියේ නෑනේ. ඒ අය ඒ අලුත් අත්දැකීම උපරිමෙන් වින්දා. හැබැයි ඒකට සුදුසු ආර්ථිකයක් තියෙනවා නම් විතරයි ඒක කරන්න සුදුසු. ඒ කාලේ ඉඩම් ගෙවල් විකුණලා N95 ගත්තා හිටියා. හැබැයි ඉතින් ඒක තේරුමක් ඇති දෙයක් වෙන්නේ නැහැ. මගේ රෙකමෙන්ඩේෂන් එක මේකයි. ඔයා EV එකක් සෙකන්ඩ් වෙහිකල් එකක් විදිහට එෆෝඩ් කරන්න පුළුවන් ආර්ථිකයක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම EV එකක් ගන්න. ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න. ඒ එක්ස්පීරියන්ස් එක ඇත්තටම මරු. හැබැයි තාත්තගේ 1-to-1 එක විකුණලා තඩි ලීස් එකකුත් දාලා ගෙදර කරන්ට් එකෙන් charge කරගෙන සිංහල අවුරුද්දට ගමේ යන්න බලාගෙන EV එකක් ගන්න එපා. ඔයාට ලොකු ආර්ථික හැකියාවකුත් නැත්තම් ඒත් EV එකක් ගන්න ඕනෙමයි කියලා හිතනවා නම් අඩුම තරමේ solid state battery market එකට එනකන්වත් ඉවසන්න. තවත් සරලව කියන්නද? Toyota එකෙන් හරියමං EV එකක් හදලා market එකට දාපු දවසක EV එකක් ගන්න. එතකන් hybrid එකක් හරි petrol එකක් හරි පාවිච්චි කරගෙන ඉන්න. ඉතින් මේක මගේ මතය විතරයි. ඔයා මේකට එකගද නැද්ද? නැත්තම් ඔයාගේ අදහස මොකද්ද? අපි ඒ ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ තවදුරටත් ඩිස්කස් කරමු. එහෙනම් ගිහලා එන්න. හැමෝටම ජය වේවා.